ළමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ උපල සෛල කියන එක මොන පටකයේද තියෙන්නේ කියලා. හරිද? මොන පටකයක් අස්සේද උපල සෛල තියෙන්නේ කියලා. හරි? මේකට ළමයි අපි ඉගෙන ගන්න ඕනි ශාක පටක ගැන. ශාක පටක. ශාක පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් විභාජක පටක. අනිත් එක ස්ථීර පටක. විභාජක පටක කියන්නේ ඒකේ තියෙන සෛල අනූනන විභාජනයට ලක් වෙලා අලුත් සෛල හද යනවා. ඒ කියන්නේ මේ විභාජක පටක තියෙනේ වගේ පටක ලොකු වෙනවා. ශාකයක් වර්ධනය වෙන්නේ මේ විභාජක පටක හින්දා. හරිද? ඒ කියන්නේ මේකේ සෛල අලුත් සෛල හදනවා. ස්ථීර පටකවල සෛල අලුත් සෛල හදන්නේ නැහැ. ඒ කියන්නේ විභාජනය වෙලා ඉවරයි. මේවා යම් කිසි නිශ්චිත කෘත්‍යයක් සඳහා සූදානම් වෙලා ඉන්නේ. ස්ථීර පටක. හරිනේ? මේ විභාජක පටකවල ආකාර තුනක් තියෙනවා. එකක් අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශවික විභාජක. ඔහොම කොටස් තුනක් තියෙනවා. ළමයි මේ අග්‍රස්ත විභාජක හින්දා ශාකය මොකක්ද වෙන්නේ? උසින් වැඩි වෙනවා. හරිද? උසින් වැඩි වෙනවා. මේ අග්‍රස්ත විභාජක හින්දා. හරිද? මේ අග්‍රස්ත විභාජක තියෙන්නේ කඳේ හා මුලේ අග්‍රස්තේ. අග්‍රස්ත විභාජකය උසින් වැඩි වෙනවා ශාකය කඳේ හා මුලේ අග්‍රස්තේ. මේ අග්‍රස්ත විභාජකයෙන් පස්සේ ඊළඟට එන්නේ අපි අන්තරස්ත විභාජක. මේ අන්තරස්ත විභාජක තියෙන්නේ පර්වවල. හරිද? මේකේ පර්වවල දිග වැඩි කරනවා. මේක පිහිටන්නේ කොහෙද? කඳේ පර්ව පාදවල තමයි මේක පිහිටන්නේ. අන්තරස්ත විභාජක. හරිද? ඊට පස්සේ මේ පාර්ශවික විභාජකය කඳේ හා මුලේ පාර්ශවිකව පිහිටලා තියෙනවා. කඳේ හා මුලේ පාර්ශවිකව පිහිටනවා. මේක හින්දා මේ පාර්ශවික විභාජකයේ හින්දා කඳ මහත් වෙනවා. හරි? මේ පාර්ශවික විභාජකයේ හින්දා කඳ මහත් වෙනවා. හරිද? මේ පාර්ශවික විභාජක පටකයට උදාහරණයක් තමයි ද්විබීජපත්‍රී වල හම්බවන කැම්බියම් පටකය. පාර්ශවික විභාජක පටකයේ තියෙනවා ද්විබීජපත්‍රී කැම්බියම පටකය. හරිද? ඒතර විභාජක පටක ඉවරයි. හරි? විභාජක පටක හින්දා තමයි ශාකය වර්ධනය වෙන්නේ. ඊළඟට යන්නේ ස්ථීර පටක. ඊළඟට මේ ස්ථීර පටක ගත්තම මේවා ආය විභාජනය වෙන්නේ නැහැ. කියන්නේ අලුත් සෛල හදන්නේ නැහැ. අපි ඒක කියනවා තව දුරටත් විභාජනය නොවේ. ආය මේ ස්ථීර පටක මොකක් හරි වැඩක් කරන්න ලැහැත් වෙලා ඉන්නේ. ඒක කියන්නේ නිශ්චිත කෘත්‍යයක් ඉටු කරයි. ස්ථීර පටක. ওই ලක්ෂණ දෙක තියෙනවා. හරිද? මේ ස්ථීර පටක ගත්තම ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් සරල ස්ථීර පටක. අනිත් එක සංකීර්ණ ස්ථීර පටක. මේ දෙකේ වෙනස මොකක්ද? මේ සරල ස්ථීර පටක කියන්නේ මේකේ තියෙන එක සෛල වර්ගයකින් විතරයි මේ පටක හැදිලා තියෙන්නේ. එකම වර්ගයේ සෛල. සංකීර්ණ ස්ථීර පටක ගත්තම ඒකේ සෛල වර්ග ගොඩක් තියෙනවා. ස්ථීර සරල කියන එකේ වෙනස එකයි. සරල එකේ සෛල වර්ග එකයි, සංකීර්ණ එකේ සෛල වර්ග ගොඩයි. ඊළඟට මේ සරල ස්ථීර පටකය ආකාර තුනක් තියෙනවා. මෘදු ස්තරය, ස්ථූල කෝණාස්තරය, දෘඪ ස්තරය. මේකේ මෘදු ස්තර පටකය ගත්තම ඒක තමයි ශාකවල වැඩිපුරම තියෙන්නේ. මෘදු ස්තර පටකය. ඒක තියෙන්නේ මෙහෙම බෝල වගේ. මේක තියෙන්නේ ශාකයේ මෘදු කොටස් වල. හරිද? මේක තියෙනවා මෘදු ස්තර පටකයේ තියෙන තැන් වලට උදාහරණ හැවුවොත් බීජවල තියෙනවා. ඒ කියන්නේ ඇට, පත්‍රවල තියෙනවා. ඒ කියන්නේ කොළ. ඊළඟට පළවල මාංශල කොටස. මාංශල කියන මුදු අපි කන්නේ. අන්න ඒක. ඊට පස්සේ කඳේ බාහිකය හා මජ්ජාව. ඊට පස්සේ මේක තියෙනවා මුලේ බාහිකය හා මජ්ජාවෙත් තියෙනවා. හරි? කඳේ බාහිකය හා මජ්ජාවේ, මුලේ බාහිකය හා මජ්ජාවෙත් මෘදුස්තර පටකය තියෙනවා. දැන් අපි යමු ස්ථූල කෝණාස්තර පටකයට. දැන් අපි කතා කරන්නේ ස්ථූල කෝණාස්තර පටකය ගැන. මේක තියෙන්නේ දැඩි හා යාන්ත්‍රික ශක්තියක් ලබා දෙන්න ශාකයකට. මේක හැදිලා තියෙන්නේ විකරණය වෙච්ච මෘදුස්තර සෛල වලින්ම තමයි. මේක හැඩේ මෙන්න මේ වගේ මේ කොන් ඝන වෙලා තියෙන්නේ. හරි?
මේක මොනාගෙන්ද ඝන වෙලා තියෙන්නේ? මේ කොන් ඝන වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. හරි. සෙලියුලෝස් වලින් තමයි මේක ඝන වෙලා තියෙන්නේ. මේ ස්ථූලකෝණාස්තර පටකයත් සජීවී පටකයක්. මෘදුස්තර පටකයත් සජීවී පටකයක්. හරි. දැන් අපි යමු දෘಢස්තර පටකයට. හරි මේ ඊළඟට දෘಢස්තර පටකය. මේ දෘಢස්තර පටකය කියන්නේ අජීවී පටකයක්. හරිද? මේක දේහයට දැඩි බව. ඒ කියන්නේ හයිය හා යාන්ත්‍රික ශක්තිය ලබා දෙනවා. මේ දෘಢස්තර පටකයේ තව සෛල වර්ග දෙකක් තියෙනවා. එකක් තන්තු සෛල. අනිත් එක උපල සෛල. ඔන්න උපල සෛල හම්බුණා. ඒතර උපල සෛල හම්බෙන්නේ කාගේද? දෘಢස්තර පටකේ. හරිද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ දෘಢස්තර පටකයේ තමයි උපල සෛල හම්බෙන්නේ. හරිද? තව දුරටත් මේක ගැන ගියොත් දෘಢස්තර පටකයේ මෙන්න මේ වගේ තමයි සෛල තියෙන්නේ. මේ සෛල අජීවී. මේ මැද කුහරයක් තමයි තියෙන්නේ. මේ වටේට ඝන වෙලා තියෙන්නේ ලිග්නීන් වලින් ඝන වූ බිත්ති. මේවා ඒකාකාර ලෙස තමයි ඝන වෙලා තියෙන්නේ. හරි? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය දෘಢස්තර පටකය.